15 වෙනි පාඩමේ වද ඔච්චරින් ලෙසන් 15 මුන්හා චොම්බෝ සංස්කෘතිය හා තොරතුරු. රයිට් 15 වෙනි පාඩම කරලා තිනවා. අපි චොම්බෝ කොටස තමයි මේ කරන්නේ. රයිට්. හොඳට බලා ගන්න මේ වචන මේක ගොඩක් එන්න පුළුවන් අනිවාර්යෙන්. වචනෙන් වචන වලට කියන්නම්. හිමින් පුළුවන් තරම් හිමින් කියන්නම්. ඊට පස්සේ අපි හොඳට දැන් මේක. ඔයා වචනෙන් වචන පාඩම් කරන්න ඕනේ. අවං කොටුව කියන දේ concept එක කරා නම් මේක automatically පාඩම් වෙනවා. බලමු. හාංගුගේ චොන්දොන් 의상 කොරියාවේ මේ මෙන්න මේක ඒ කියන ග්‍රැම එක අයිති හැඟවීමේ ග්‍රැම එක සාම්ප්‍රදායික චොන්දොන් කියන සාම්ප්‍රදායික 의상 කියන ඇඳුම් අයිරු බොක් ඔත් 의상 ඔක්කොම ඇඳුම් කියලා කියනවා රයිට් කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම් හම්බොගන් හන්බොක් කියන්නේ දැන් ඔයාලා තේරුම් ගන්න කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම් සමානයි මේකට මොකද්ද මේ කියන්නේ හන්බොක් කියලා කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුමට කියන්නේ හන්බොක් කියලා රයිට් ඔන්න එක පොයින්ට් එකක් ඒක ඔළුවේ තියාගන්න රයිට් හන්බොගන් කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම නම් ඒ කියන්නේ මේක ටොපික් එකක් කරලා තින්නේ මේ නන්නන් දාලා මේක පච්චිමයක් ඉඳන් දාලා තින්නේ මේක ටොපික් එකක් කරලා තින්නේ රයිට් කොරියාවේ ජාතික ඇඳුම කියන්නේ හාන්ගුගේ මේ කොරියාවේ අයිතියන් හැඟවීම ප්‍රත්‍ය දාලා අයි මේ ග්‍රැම එක දාලා අයි කියන එක කොරියාවේ චොන්දොන් සාම්ප්‍රදායික 의상입니다. කොරියා 한복은 한국의 චොන්දොන් 의상입니다. 한복 කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම වේ. ඒක කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම කියලා මොකක්ද ඇහුවොත් උත්තරේ මේක. right. පොඩි දවස් කියන්නේ. 한복은 කොරියානු ජාතික ඇඳුම. එන්න එක ටොපික් එකක් කරලා තින්නේ සෙක්සානි. මොකද්ද මේ සෙක්සානි කියන්නේ? ඒ කියන්නේ වර්ණවත් කියන එක. හරිද? වර්ණවත් කියන එක. වර්ණවත් කියන එක තමයි විනාඩියක් දෙන්න. right වර්ණවත් කියන එක. මොකද්ද මේ? සෙක්සානේ පාරයොන් හාමයෝ. පාරයොන් හාමයෝ කියන්නේ මොකද්ද? වර්ණවත් අලංකාරවත් වන අතර මේ මෙයෝ කියන ග්‍රැම එක ඔයාලට මේ මෙයෝ කියන ග්‍රැම එක මේක සමානයි ගෝ කියලා ගන්න කිව්වා. ඔයාලගේ මට්ටමේ මේක ප්‍රශ්නයක් නෑ. මේක 100% සමාන නෑ. හැබැයි ඔයාලගේ මට්ටමේ මේක ප්‍රශ්නයක් නෑ. right? මොකද්ද මේක? එතකොට කියන්නේ හම්බොගන් සෙක්සානේ කොරියා කියන්නේ හන්බොක් එක වර්ණවත් වාරයොන් හාමයෝ ඒ කියන්නේ අලංකාර වන අතර මෙයෝ වන අතර මොකද්ද මේ ඩිසයින් එක ඒ කියන්නේ මොකද්ද මෝස්තරය ඩිසයිනී මෝස්තරය උවාහගෝ ඒ කියන්නේ මෝස්තර රටාවන් අරම් දප්සුම්නිදා ඒ කියන්නේ අලංකාරමත් ලස්සනයි කියලා කියන්නේ මේ කියන්නේ හම්බොක් ඒ කියන්නේ මෙම සාම්ප්‍රදාය කොරියානු ඇඳුමේ සෙක්සානි පාරයොන් හායෝ මෙයෝ පාරයොන් හාමයෝ ඒ කියන්නේ වර්ණය අලංකාරවත් මේ උවාහගෝ ඒ කියන්නේ රටාවන් ලස්සනයි කියලා කියනවා මේ හන්බොක් එකේ වර්ණය අලංකාරවත් වෙලා රටාවන් ලස්සනයි කියලා කියනවා කරේසෝ එම නිසා 한국 사람들은 කොරියානු මිනිසුන් සොල්නාල් ඉනා ඒ කියන්නේ මේ ඉනා කියන ග්‍රැම එක මම ඔයාලට නිතරම කියලා දීලා තිනවා ඉනා කියන ග්‍රැම එක අපි ගන්නෙ හෝ කියන එකට ඉනා මේක හෝ ඒ කියන්නේ අයිටම් දෙකකින් දැන් මේ අයිටම් දෙකක් තියෙනවා අයිටම් දෙකකින් මේ A කියන අයිටම් එක B කියන අයිටම් එක මේ ඉනා හෝ නා දැම්මන් පස්සේ right පච්චිම එකක් නම් ඉනා නැත්තම් නා දැම්මන් පස්සේ හෝ කියලා අර්ථයක් වෙන්නේ ඒ කියන්නේ මේ අයිටම් දෙකෙන් එකයි A හෝ B නැත්තම් ට වඩා කියලාත් ගන්න පුළුවන් නැත්තම් කාලයක් අතරතුර නම් අතරතුර කියලාත් ගන්න පුළුවන් right
කොහොම තමයි යන්නේ අපි ග්‍රැමර් එක. ඊළඟට රයිට් මෙතන මොකද්ද කියන්නේ? සොල්නාලීනා. සොල්නාලීනා. මොකද්ද මේ? කෙරොන්සික්. කෙරොන්සික් කියන්නේ මොකද්ද? විවාහ මංගලයක්. එතකොට සොල්නා කියන්නේ අවුරුද්ද හෝ විවාහ උත්සවකදී ගවා කියන්නේ සහ සමග ගවා හගෝවා රං ඉරන් සහ සමග හත්ති එකට තක්පයොල් හගෝ විශේෂ වූ විශේෂ වෙන රයිට් තක්පයොල් හගෝ විශේෂ වන චුන්යොන් හදා කියන වැදගත් කියන එක රයිට් චුන්යොන් නේ චුන්යෝ හදා කියන්නේ වැදගත් කියන එක රයිට් චුන්යෝ හදාගේ දායිවත් කළා අපි හදායට හන් චුන්යෝ හන් වැදගත් වූ අතිතකාර චුන්යෝ හන් වැදගත් වූ නරේනන් නල් කියන්නේ දිනය නල් හරු ඉල් දිනවල චොන්දෝ හන්බෝකල් ඉප්සම් නිදා සාම්ප්‍රදායක හන්බෝක් අඳිනවා කියලා කියනවා. රයිට්. පාඩම එක දැන් හොඳට තේරෙන්නේ නැති. ආයි එකපාරක් බලමු. ටයි ස්පීඩ් බලමු ඊළඟට. මොකද මේ කියන්නේ? හන්බෝගන් හාංගුගේ චොන්දෝ ඊසං ඉම්නිදා. හන්බෝක් කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුමක් වේ. හන්බෝගන් සෙක්සානේ පාරයොන් හාමයෝ. ඒ කියන්නේ හන්බොක් වර්ණවත් අලංකාර වන අතර දිචායිනී වාහගු අරම්දප්සම් නිදා මෝස්තරටාවන් අලංකාරවත් වේ කියලා කියනවා. කරේසු එම නිසා හාංගුක් සරම්දරන් කොරියානු මිනිසුන් සොල්නාල් ඉනා ඒ කියන්නේ අලුත් අවුරුද්ද හෝ කෙරොන්සික් ගවා කති ඒ කියන්නේ විවාහ මංගල උත්සවයක් සහ සමග එකට තක්පයොල් හගෝ චුන්යොන් හන් නරේනන් විශේෂ වැදගත් වූ දිනයන් වලදී චොන්දෝ හාංබොගල් ඉප්සම් නිදා සාම්ප්‍රදායක හන්බොක් අඳිනවා කියලා කියනවා. බලමු ඊළඟට. මම මුගේ කී පොයින්ට් එක මේක ඉවරනවා පස්සේ කියන්න. හරිද? නම්සොන් පිරිමි කට්ටිය හන්බොගන් ඒ කියන්නේ පිරිමි කට්ටිය මේ හන්බොගන් කියන සාම්ප්‍රදායක කොරියානු ඇඳුම පාජි කියන්නේ මොකද්ද? කලිසම. හෝ චොගෝරි අන්න මේ චොගෝරි කියන එක පොඩ්ඩක් බලන්න ඕන. රයිට් චොගෝරි කියන එක හොඳට බලන්න. චොගෝරි හොඳට බලන්න චොගෝරි කියන්නේ මොකද්ද කියලා. නම්සොන් චොගෝරි කියලා දාන්නකෝ. නම්සොන් චොගෝරි හොඳට බලන්න පුළුවන්. මේ තියෙන නම්සොන් චොගෝරි එක මේ තියෙන. රයිට් තේරෙනවනේ නම්සොන් චොගෝරි එක මොකද්ද කියලා. අපි අර චෙෆ්ලා දින වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මේ නම්සොන් චොගෝරි රයිට් ඊළඟ මොකක්ද තියෙන්නේ? චොගෝරි චොක්කිරි චොක්කි මොකද්ද මේ චොක්කි කියන්නේ? එකක් බලමු. චොක්කි මේදී චොක්කි රයිට් මේදී චොක්කි හොඳට තේරෙනවනේ. චොක්කිරෝ කූසොන් තෙගෝ ඒ කියන්නේ වාට තේරෙනවා මම මේ කියන එක. නම්සොන් කියන්නේ පිරිමි හම්බෝගන් පිරිමි කොරියානු ජාතික ඇඳුම පාජිවා රයිට් පාජිවාගේ කලිසම හෝ චොගෝරි අපි බැලුවා චොගෝරියට චෙෆ් කෙනෙක් වගේ අද්දික රඳින එක ඒ වගේ එක චොක්කි මොකද්ද මේ චොක්කි කියන්නේ අර දැන් මෙහෙම මේක මේව නෑ අත් නෑ රයිට් වාට තේරෙනවනේ අත් නෑ චොක්කිරෝ කූසොන් හම්නිදා ඒ කියන්නේ මේ එරෝ කියන ග්‍රැමර් එක වශයෙන් කියලා කියනවා. දැන් මෙතන කියලා තියෙන වශයෙන්. දැන් කියන්නේ පිරිමි කොරියානු සාම්ප්‍රදායික ඇඳුම කලිසමින් සහ අර මේ කලිසමින් හා චොගෝරි එකෙන් චොක්කි
රෝ එකෙන් සමන්විත වෙනවා. වට තේරෙනවද මේ කියන්නේ පිරිමි ඇඳුම කලිසමෙන් හෝ මේ චොගොරි එකෙනුයි චොක්කි එකෙනුයි සමන්විත වෙනවා. කූසොන් තෙම්නිදා කියන සමන්විත වෙනවා කියලා කියන්නේ. දැන් ඔයාලට තේරුම් ගන්න ඕන ඔයාලට කොහොමද මේක ඇඳන් පස්සේ කියලා ඔළුවට යන්න ඕන. රයිට්. ඊළඟට තියෙන්නේ යොසොන් හන්බෝගන්. යොසොන් හන්බෝගන් කියන්නේ කාන්තා කොරියානු කාන්තා සාම්ප්‍රදායික කොරියානු ඇඳුම. චිමාවා ඒ කියන්නේ සාය සහ චොගොරිරෝ කූසොන් තෙම්නිදා. එයාලා අඳින්නේ නෑ චොක්කි. රයිට්. චොක් අඳින්නේ චොක්කි අඳින්නේ කවුද? නම්සොන් හන්බෝගන් පිරිමි සාම්ප්‍රදායික කාන්තා ඇඳුමෙන් තමයි චොක්කි අඳින්නේ. හරිද? එතකොට ගැහැණු කාන්තා ඇඳුම සාම්ප්‍රදායික කොරියානු කාන්තා ඇඳුම අඳින්නේ චිමා සහ චොගොරි වලින් තමයි කූසොන් තෙම්නිදා නිරූපණය වෙන්නේ. රයිට්. තේරුණාද? ඊළඟ කියන්නේ හන්බෝගන් කිය කොරියානු ජාතික සාම්ප්‍රදායික ජාතික ඇඳුම චයොන්සරොවුන් මොකද්ද? චයොන්සරොප්තා කියන්නේ මොකද්ද? මේ වචන පොඩ්ඩක් ඔයාලට කියන්නේ නුහුරුයි පොඩ්ඩක්. රයිට්. චයොන්සරොප්තා කියන්නේ මොකද්ද? ස්වභාවික. අපි තාත්වික කියන්නේ ස්වභාවික. අර එමම කියන්නේ අපි ස්වභාවික පෙනුම. තාත්වික. මොකද්ද? චයොන්සරොවුන් චුරම්ග්වා මොකද්ද මේ කියන්නේ? චයොන්සරොවුන් කියන්නේ ඒ කියන්නේ ස්වභාවික චුරම් කියන්නේ මොකද්ද? රැලි සහ පුන්සොන්හන් පිරිපුන්. හරිද? මොකද්ද මේ? සිල්වේසරෝ පිරිපුන් ආකෘතියක් වශයෙන් එරෝ කියලා තිනවා. ආකෘතියක් වශයෙන් මෝදන් සියලු චේහනේ සියලු ශරීර වර්ගයේ සරම්දරයේ සියලුම ශරීර වර්ගයේ මිනිසුන් වෙත ඕල් මොකද්ද මේ ඕල් රිදා ලියන්න. ඕල් රිදා කියන්නේ ගැලපෙනවා. පට්ට සැඩිස් ගැලපෙනවා. ඕල්ලින් තානන් ගැලපෙන චම්චොනිස්සම්නිදා ගැලපෙන එක වාසියක් වේ. චම්චොන් කියන්නේ වාසි. ඉතින් චම්චොන් කියන්නේ වාසි. මොකද අවාසි වලට කියන්නේ? චම්චොන් නම් වාසි, තන්ජොන් අවාසි. අවාසි. චම්චොන් වාසි, තන්ජොන් අවාසි. වාසියක් වේ කියලා කියනවා. රයිට්. හිමීට කිව්වේ දැන් ඔයාලට මම කියන්නම් ඒකේ පොඩ්ඩක් ස්පීඩ් කරලා කියන්නම් තේරුම. රයිට්. මේක කියන්නේ නම්සොන් හන්බෝගන් පාජිවා චොගෝරි චොක්කිරෝ කූසොන් තෙම්නිදා. පිරිමි සාම්ප්‍රදායික කොරියානු ඇඳුම කලිසම හෝ චොගෝරි කියන්නේ අපි පෙන්නුවා අර අද්දික වගේ අර චෙෆ්ලා දින වගේ චොක්කිරෝ කියන්නේ අර අත් නැති අර අපේ මේ half coat වගේ බරෝස් කූසොන් තෙම්නිදා සමන්විත වෙනවා. යොසොන් හන්බෝගන් චිමාවා ඒ කියන්නේ ගැහැණු සාම්ප්‍රදායික කොරියානු ඇඳුම සාය හෝ චොගොරිරෝ කූසොන් තෙම්නිදා සාය සහ චොගොරි එකෙන් සමන්විත වෙනවා. හන්බෝගන් චයොන්සරවුන් චුරම්ග්වා ඒ කියන්නේ හන්බොක් එක ස්වභාවික රැලි සහ පුන්සොන්හන් ස්වභාවික රැලි සහ පිරිපුන් සිල්රුවේසරෝ පිරිපුන් ආකෘතිය කියන අර හොඳට පිරිලා වගේ තියෙනවනේ. හරිද? පිරිමු ආකෘතියක් නිසා ආකෘතියක් වශයෙන් මෝදන් චේවනේ ඒ කියන්නේ සියලුම ශරීර සරම්දල්ලගේ සියලුම ශරීර ඇති මිනිසුන්ට ඒ කියන්නේ කෙට්ටු ශරීර හෝ මහත් ශරීර හෝ මොනයම් ආකාරයේ උස්ස මිටි මොනයම් ආකාරයෙන් ශරීරයක් තිබුණත් ඕල්රින්තානන්
චම්චොනිස්සම් නිදා ගැලපෙන එක පට්ට වාසියක් කියලා කියනවා. right ඒක හරි. දැන් ඔයාලා මේක කියලා ඔයාලට මම සිංහල තේරුම මම ඔයාලා මම රික්වෙස්ට් කරා සිංහල තේරුම අනිවාර්යෙන් කියන්න කියලා මම සිංහල තේරුම කියන්නම්. එතකොට සම්පූර්ණයෙන්ම ටිප්ස් ටිකක් කියන්න. එතකොට ලේසියි. මම මුලින්ම එන හිමින් ඔයාලට කියන්නේ මේක ඔලුවට යන විදිහට. right ඔයාලට කියන්නේ කරෝනා කෙසේ වෙතත් චොන්දෝ හන්බෝගන් සාම්ප්‍රදායික කොරියානු ජාතික ඇඳුම පෙයොන්සන් බොගරෝ මේ පෙයොන්සන් කියන්නේ සාමාන්‍ය ඇඳුමක් වශයෙන් ඉබ්ගියේනන් ඇඳීමට නම් තාසෝ පුල්පියොන් හන් මොකක්ද මේ තාසෝ පුල්පියොන් හන් කියන්නේ තාසෝ කියන්නේ තරමක් පුල්පියොන් හන් අපහසු වෙනවා චොමිස්සම් නිදා පුල්පියොන් හන් චොමිස්සම් නිදා ඒ කියන්නේ අපහසුතාවයක් තිබීම නිසා right අපහසුතාවයක් පත්වීම නිසා ඒ කියන්නේ මෙහෙම කියමුකෝ අපි කොරෝනා කෙසේ වෙතත් චොන්දෝ හන්බොගන් සාම්ප්‍රදායික ඇඳුම් පෙයොන්සන් කියන්නේ සාමාන්‍ය පෙයොන්සන් බොගරෝ සාම්ප්‍රදායික ඇඳුමක් වශයෙන් ඉක්කියේනන් ඇඳීම තාසෝ පුල්පියොන් හන් චොමිස්සෝ ඒ කියන්නේ ඇඳීම තරමක් අපහසුතාවයක් තිබෙන නිසා යොජමේ මේ දිනවල චොන්දොන් හන්බොගල් කියන්නේ සාම්ප්‍රදායික ඇඳුම් කේරයන් හායෝ මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ ඔයාලට මම කියන්නේ අර වෙනස් කරලා මොඩිෆිකේෂන් කරලා ඒ කියන්නේ අපි මේ කේරයන් හදා කියන්නේ අපි අර මේක අප්ඩේට් කරනවා වෙරිෆයි කියන්නේ අර මොඩිෆයි කරනවා අර අපිට හඳින්න පුළුවන් පහසු ක්‍රමයට අපි මේක හදනවා අන්න ඒ තමයි කේරයන් හදා කියන්නේ හරිද කේරයන් හායෝ මන්දන්ලා කියන්නේ හදනවා කියන එක මන්දන් කියන්නේ හදපු සෙන්වාල් හන්බොගල් කියන්නේ මේ සෙන්වාල් හන්බොන ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී ජීවත් වීමේදී පහසුවෙන් අඳින ඇඳුම් සෙන්වාල් හන්බොගන් ඒ කියන්නේ එදිනදා ජීවත් වීමේදී ඇඳීමට හැකි ඇඳුම් ඉපන් අඳින සරන්දරයි මිනිසුන් මනචිගෝ ඉස්සම්නදා මේක ග්‍රැමර් දෙකක් තියෙනවා right අචිද ඔචිද හෙචිද යම් කිසි දෙයක් ඔටෝමැටිකලි වෙනවනම් අනිත් එක ගෝඉත්ත කියන එක අපි ග්‍රැමර් කරා ගෝඉත්ත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්නවා මනචිගෝ කියන්නේ වැඩි වෙමින් ඔටෝමැටිකලි දෙයක් වැඩි වෙනව නම් අචිද ඔචිද හෙචිද ග්‍රැමර් එක තාම කරලා නැහැ ගෝඉත්ත කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරමින් ඉන්න මනචිකෝ ඉස්සම් නිදා කියන්නේ වැඩි වෙමින් තියනවා කියලා කියන්නේ right සෙන්වාල් හන්බොගන් ඒ කියන්නේ මේ එදිනදා ජීවත් වීමේදී අපි සරලව අඳින ඇඳුම් කියන්නේ එදිනදා ජීවත් වීමේදී අපි අර දැන් හන්බොක් එක ඒ වගේ අපි මොඩිෆිකේෂන් කරගත්තා right එදිනදා ජීවිතේ අඳින්න අන්න ඒ තමයි මේ සෙන්වාල් හන්බොගන් කියන්නේ චොන්දොන් හන්බොක් පොදා සාම්ප්‍රදායික ඇඳුම් වලට වඩා මොකද්ද මේ ඩිසයින් එක තන්සුන් හගෝ මොකද තන්සුන් හගෝ ඩිසයින් එක අර නිකන් මේ මොකද ඒකට කියන්නේ සරල චාම් වන අතර සිල්ලියොන් චොගියෝසෝ මොකද්ද මේ ඒ කියන්නේ ප්‍රායෝගිකව ප්‍රැක්ටිකලි ඔන්ජෙනා ඕනම වෙලාවක පෙයොන් හාගේ පහසු ලෙස ඉබල් ස්විස්සම් නේදා ඇඳීමට පුළුවන් right ඒ කියන්නේ මේ සරලව කියන්නේ සෙන්හල් හන්බොගන් කියන්නේ අපි එදිනදා මේ හන්බොක් එක එදිනදා අදින්න පුළුවන් විදිහට අපි හදා ගන්නවා. අන්න ඒ තමයි සෙන්හල් හන්බොගන් කියන්නේ. සෙන්මාන් හන්බොගන් චොන්දෝ හාන්බුක් පොදා චොන්දෝ හාන්බොක් පොදා ඒ කියන්නේ මේ එදිනදා අදින්න පුළුවන් ඇඳුම එදිනදා ජීවිතේ අදින්න පුළුවන් විදිහට හදාගත්ත හන්බොක් එක සාම්ප්‍රදායික හන්බොක්කට වඩා ඩිසයින් එක තන්සුන් හගෝ සරල චාම්වන අතර සිල්ලියොන් චොගියේසෝ ඒ කියන්නේ ප්‍රායෝගික පැට්‍රිකලි ඔන්ජෙනා එනිටයිම් ඕනෑ වෙලාවක පෙයොන්හාගේ ඉබල් ස්විස්සම් නිදා සරලව පහසුවෙන් ඇඳීමට හැකියාවක් තියෙනවා
ඉරොන් හන් මෙවැනි හන්බොගේ මෙවැනි හන්බොක් කළ පෙයොන් හානන් මොකද මේ පෙයොන් හානන් ඒ කියන්නේ අර මෙවැනි හන්බොක් වෙනස්කම් පෙයොන් හානන් වෙනස්කම් හන්බොගේ සාම්ප්‍රදායික ඇඳුමේ තේ තේජුන් හායෝ තේජුන් හායි මොකද්ද සාම්ප්‍රදායික ඇඳුමේ ප්‍රසිද්ධියට ජනප්‍රියද මේ තේජුන් හා කියන්නේ ප්‍රසිද්ධියටපත් වෙනවා ජනප්‍රිය වෙනවා මේ මෙන්න මේ තේරු වචනේ තේරුම ප්‍රසිද්ධියටපත් වෙනවා තේජුන් හා කියන්නේ ප්‍රසිද්ධියටපත් වෙනවා පා කියෝ කියේ හස කියේ හයොස්සුම්නිදා මොකද්ද කියෝ හයොස්සුම්නිදා මොකද්ද ඒ කියන්නේ අර කියෝ හදා කියන්නේ මෙන්න මේක අපිට කියෝ මොකද්ද මේ කියන්නේ දායක වෙනවා හරිද නැත්තම් මොකද්ද ආධාර වෙනවා උදව් වෙනවා ඒ කියන්නේ මේ කියන්නේ මේක ප්‍රසිද්ධ වෙන උදව් වෙලා තියෙනවා මෙවැනි හන්බොක් එක කියන්නේ සාම්ප්‍රදායික හන්බොක් එක සෙන්හාල් හන්බොගන් එකට මාරු වීම මෙන්න මේ හන්බොක් එකේ ප්‍රසිද්ධතාවයට පත්වීමට උදව්වක් වෙනවා මහඟු අත්දලක් වෙනවා කියලා තමයි කියන්නේ right අපි ආයෙ මුලින්ම කියමු කරෝනා එබැවින් චොන්දෝ හන්බොගන් පෙයොන්සන් බොගරෝ ඉබ්ගියේනන් ඒ වගේම ඒ කෙසේ වෙතත් චොන්දෝ සාම්ප්‍රදායික හන්බොගන් පෙයොන්සන් බොගරෝ කියන්නේ සාමාන්‍ය ඇඳුම් වශයෙන් ඉබ්ගියේනන් සාම්ප්‍රදායික ඇඳුම් වශයෙන් ඉබ්ගියේනන් ඇඳීම තාසොන් පුල්පෙයොන් හන් චොමිස්සෝ ඒ කියන්නේ තරමක් අපහසු වන අතර තරමක් අපහසු නිසා යෝජමනේන මේ දවස්වල චොන්දොන් හන්බොගල් සාම්ප්‍රදායික මෙම හන්බොක් එක කේරන් හායෝ ඒ කියන්නේ අර අප්ඩේට් කරලා වෙනස් කරලා අර අපිට අඳින්න පුළුවන් වෙනස් කරලා මන්දන් හදපු සෙන්වාල් හන්බොගන් ඒ කියන්නේ අර අපි එදිනදා සෙන්වාල් හන්බොග්ගෙන් සෙන්වාල් හදා කියන ජීවත් වෙනවා හරිද ජීවත් වීමේදී එදිනදා ජීවත් වීමේදී අඳින්න පුළුවන් ඇඳුම් මේ ඒ කියන්නේ සෙන්වාල් හන්බොග කියන්නේ එදිනදා ජීවත් වීමේදී අපි අඳින හන්බොක් එක ඒ කියන්නේ අපි හන්බොක්ගේ මොඩිෆයි කරලා චොන්දොන් හන්බොක්ගේ මොඩිෆයි කරාම සෙන්වාල් හන්බොක් ඒ කියන්නේ මේ දැන් චොන්දොන් හන්බොක් එක අපිට අඳින්න අපහසුයි හරිද චොන්දොන් හන්බොක් එක අපිට අඳින්න අපහසුයි ඒකින්ද අන්න එක මොඩිෆයි කරලා මෙතින් කේරන් හායෝ කරලා මොඩිෆයි කරලා අපි එක හදනවා සෙන්වාල් හන්බොක් ඒ කියන්නේ එදිනදා ජීවත් වීමට අඳින්න පුළුවන් හන්බොක් එක ඉබන් අඳින සරම්දරි මනචිකෝ ඉස්සන්නදා මිනිසුන් වැඩිමින් පවතිනවා සෙන්වාල් හන්බොගන් එදිනදා ජීවිතය අඳින ඇඳුම මේ හන්බොක් එක චොන්දෝ හන්බොක් පොදා මේ පොදාගෙන වඩාගෙන මෙතන නම් ක්‍රියාපද නම් බලනවා කියන එක ඒ කියන්නේ එදිනදා ජීවත් වීමේදී අපි අඳින හන්බොක් එක සාම්ප්‍රදායික හන්බොක් එකට වඩා ඩිසයින් එක තන්සුන් හගෝ සරල චාම් වන අතර සිල්යොන් චොගියේසෝ ඒ කියන්නේ පැට්‍රිකලි හරිද පැට්‍රිකලි ඒ කියන්නේ අපි මොකද කියන්නේ ප්‍රායෝගික ඔන්චෙන ඕනම වෙලාවක පෙවොන්නාගේ පහසු ලෙස ඉබල සුස්සුමිදා ඇඳීමට හැකියාවක් තියෙනවා right ඉරෝහන් මෙවැනි හන්බොගේ මෙවැනි ඇඳුම් වල පෙවොන්හානන් හන්බොගේ මෙවැනි ඇඳුම් මාරුවන මෙවැනි හන්බොක් මාරුවෙන හන්බොක් තේජුන් පායේ කියොන් හායොස්සුම් නිදා මෙවැනි හන්බොක් එක මාරුවීම හන්බොක් එකේ ප්‍රසිද්ධියට උදව්වක් වෙනවා මනාපිට වහලක් වෙනවා කියලා කියන්නේ right මොකද මේ කියලාට කියන්නේ
hanbogen කොරියානු ජාතික ඇඳුම ඉබන් සරමේ කොරියානු ජාතික ඇඳුම ඉබ්නන් මේ කියන්නේ ඉබ්නන් කියන්නේ වර්තමාන කාල අඳින මෙවැනි ඇඳුම් අඳින ඒ කියන්නේ hanbok කියන්නේ කොරියානු ජාතික ඇඳුම අඳින මිනිසුන් මොකද මේ යොන්රයොනිනා මොකද මෙවැනි ජාතික මෙවැනි කොරියානු සාම්ප්‍රදායික ඇඳුම අඳින මිනිසුන් යොන්රයොන් කියන්නේ වයස හෝ ඉනා මොකද මේ යොක්හල් මොකද අපි අර මේ යොක්හල් කියන්නේ මෙහෙම කියමුකෝ අපේ භූමිකාව දැන් මේ අපි ගුරුවරයෙක් නම් ගුරු භූමිකාව ડોක්ටර් කෙනෙක් නම් ડોක්ටර්ගේ භූමිකාව යාගේ චරිතය right තනේ තරා චරිතය අනුව සෙක්කල්ගවා පාට සහ ඩිසයින් එක චෝගම් ටික තරම් නිදා වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙම hanbok එක අඳින මිනිසුන්ගේ වයස හෝ තරාතිරම අනුව පාට හෝ ඩිසයින් එක ටිකක් වෙනස් වෙනවා කියලා කියන්නේ. right ඊළඟට කියන්නේ කෙරොන්සිගේසෝ කියන්නේ මෙම විවාහ මංගල උත්සවයකදී සිරරන් ඒ කියන්නේ මනමාලයාගේ සිරරන් කියන්නේ මනමාලයා සින්බු කියන්නේ එතන සින්බු මනමාලිය right සිරරන්ගේ මනමාල මහත්තයාගේ ඔමෝනියේන අම්මා පෝතෝන් සාමාන්‍යයෙන් මොකද්ද මේ පුරන්සෙක් කියන්නේ මොකද්ද නිල් පාට කේතොනේ නිල් පාට කේතොනේ චොම්චනන් hanbogen ඉක්කෝ ඒ කියන්නේ අර නිල් පාට ආචාරශීලී විධිමත් භාවයෙන් යුතු hanbokයක් ඇඳලා ආචාරශීලී විධිමත් භාවයෙන් යුතු hanbok එකක් ඇඳලා අඳින අතර ඉක්කෝ ඇඳලා නැත්නම් ඇඳලා ගන්න ගන්න ක්‍රියාපදයන්නේ ඇඳලා සින්බුවේ මනමාලියගේ ඔමෝනිනන් අම්මා මොකද මේ පුන්හන්සෙක් කියන්නේ මොකද්ද රෝස පාට පුන්හන්සෙක් කියන්නේ රෝස පාට කේතොනේ මොකද කේතොනේ තනාහන් hanbogen ඉප්සම් නිදා ඒ කියන්නේ මොකද්ද මේ රෝස පාට විධිමත් hanbok එකක් අඳිනවා කියලා කියනවා. ඒ කියන්නේ මෙතෙන්දී ඔයාලා දැනගන්න ඕන වෙඩින් එකදී මනමාලයාගේ අම්මා හරිද? නිල් පාට විධිමත් ආචාරශීලී hanbok එකක් අඳිනවා. එතකොට මනමාලියගේ අම්මා රෝස පාට විධිමත් hanbok එකක් අඳිනවා කියලා අපි උඩ ගන්නවා. ඔය කියන්නේ චේගන් තොරෝසෝනන් ඒ කියන්නේ වර්තමානයේදී වර්තමානයේදී hanbok කොරියානු ජාතික ඇඳුම පෙසතිපොරිනා කියන්නේ ෆෙස්ටිවල් right ෆෙස්ටිවල් පෙසතිපොරිනා ෆෙස්ටිවල් ඕ hanbok ඒ කියන්නේ hanbok ෆෙස්ටිවල් ඒ කියන්නේ කොරියානු ජාතික ඇඳුම ඇඳලා තියෙන ෆෙස්ටිවල් හෝ hanbok පැෂන් ෂෝ කොරියානු ජාතික ඇඳුම අඳින පැෂන් ෂෝ තනල් වැනි තොන්නේ මගින් hanbokගේ කොරියානු ජාතික ඇඳුමේ අරම්දවුම ලස්සන සෙගේ චොගොරෝ ලෝකේ පුරා නොල්ලි අල්රෙෝනන් ලෝකේ පුරා පුළුල්ල මේ නොල්ලි කියන විශාල පුළුල්ල මොකද්ද මේ අල්ලිරෙෝනන් ඒ කියන්නේ ප්‍රවර්ධනය වෙන නොරෙක් කියන්නේ අපි අර මහන්සි උනන්දුව කියන නොරෙක්
නොරයක් හදා උත්සාහ ගන්නවා උනන්දු වෙනවා ලියා ගන්න එක. නොරයක් හදා මහන්සිය sorry නොරයක් හදා කියන්නේ මහන්සි වෙනවා උනන්දු වෙනවා කියන කැප වෙනවා ඕනක ගන්න පුළුවන්. නොරයක් නොරයෝකි ඉයෝචිගෝ ඉස්සම්නිදා right ඒ කියන්නේ පුළුල් වෙන්න මනා ප්‍රයත්නයක් ඇති වෙමින් තියෙනවා කියලා කියනවා. right ඒ කියන්නේ මේක සරලයි. මේකේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒක මම මේ පුළුවන් තරම් හිමින් කිව්වේ ශීගනේ තොරෝසෝනන් ටික වර්තමානයේදී වෙන විට වර්තමානයේ තුනන් පස්සේ හන්බොක් මොකද්ද මේ පෙසිති පොරිනා හන්බොක් පෙසති පොරිනා ඒ කියන්නේ ෆෙස්ටිවල් හෝ හන්බොක් පැෂොන්සෝ තනෙල් වැනි තොන්හේ මගින් හන්බොගේ කොරියානු ජාතික ඇඳුමේ අරම් දවුමල් ලස්සන සේගේ චොගොරෝ ලෝකය පුරා නොල්ලි අල්ලෝනන් ඒ කියන්නේ නොල්ලි අල්ලෝගෙන පුළුල්ල ප්‍රවර්ධනය වීමට නොරයෝගී ඉයෝචිගෝ ඉස්සම්නිදා ඒ කියන්නේ පුළුල්ල ප්‍රවර්ධනය වීමට මනා ප්‍රයත්නයක් ඇති කරමින් පවතිනවා කියලා කියනවා. right ඔයාලා දැන් මම මේක කිව්වා දැන් මම ඔයාලට දැන් මේකේ කියන්නේ සිංහල තේරුම රෆ්ලි කියන්න. සිංහල තේරුම රෆ්ලි කියන මේකේ කොහොමද යන්නේ කියලා. right මොකද මේ කියන්නේ අපේ 16 sorry 15 වෙනි පාඩම පොඩ්ඩක් මේක චුට්ටක් කියන්නේ කියන්නේ මේකේ ප්‍රශ්න පුළුවන් පොඩ්ඩක් අර වචන පොඩ්ඩක් එහෙම වෙන පොඩ්ඩක් අමාරුයි ඔයාලට මේ ඇත්තට මේ වචන මේ පොඩ්ඩක් අලුත් වචන ඔයගලන්ටත් මේ ඒකින්ද දැන් බලන්න මෙහෙම 한국의 전통 의상 ඒ කියන්නේ කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම් 한복은 한국의 전통 의상입니다. කියන්නේ කොරියානු ජාතික ඇඳුම කියන්නේ 한복 කියන්නේ කොරියානු ජාතික ඇඳුමක් වේ කියලා කියනවා. 한복은 색상이 화려하요. ඒ කියන්නේ 한복 වර්ණවත් අලංකාර වන අතර 디자인이 우아하고 아름답습니다. ඩිසයින් එක රටාව අලංකාරවත් වේ කියලා කියනවා. අරන් ගන්නවා. 그래서 한국 사람들은 손날 이나 කියන්නේ එබැවින් කොරියානු මිනිසුන් සොල්නාල් අලුත් උත්සවයේ සහ කෙරොන්සිගි වාක්හති ඒ කියන්නේ වෙඩින් එකේදී විවාහ මංගල උත්සවවල සහ එකට සහ සමග 탁별 하고 විශේෂ චුන්යොන්හන් නරේනන් විශේෂ වූ දවස්වල චොන්දෝ 한복은 입습니다. සාම්ප්‍රදායික ඇඳුම් අදිනවා. ඒ කියන්නේ මේක සරලව කියන්නේ කොරියා 한복 කියන්නේ කොරියාවේ ජාතික ඇඳුම මෙම කොරියානු ජාතික ඇඳුම පාට කොරියානු ජාතික ඇඳුම වර්ණවත් අලංකාර වෙනවා ඩිසයින් තියෙන හින්දා මෝස්තර වලින් මේක ලස්සන වෙනවා. එම නිසා කොරියානු මිනිසුන් සොල්නාල් එකේදී වෙඩින් වලදී මෙම හෝ නැත්තම් අර විශේෂ දවස්වලදී මේ සම්ප්‍රදායික කොරියානු ඇඳුම අඳිනවා කියලා තමයි මෙතනින් කියන්නේ. right ඔයා මෙතෙන්දි ගන්න ඕන 한복 කියන්නේ 한국의 전통 인상입니다. කොරියාවේ සාම්ප්‍රදායික ඇඳුම් තමයි 한복 කියන්නේ. right මේකේ තියෙනවා අලංකාරවත් මේ කියන්නේ මේ මොනවාද පාට අලංකාරවත් නැත්නම් ඩිසයින් එකක් තියෙනවා. ඉඳ ලස්සන. එම නිසා මිනිසුන් මේ සොල්නාල් වල නැත්තම් වෙඩින් වල නැත්තම් විවිධ තක්පයෝල් චුන්යොන්හන් දිනවල මේ 한복 එක අඳිනවා. right ඊළඟ මොකද කියන්නේ? ඔයාලා මේක ගන්න ඕන 남손 한복은 바지와 저고리 조끼로 구성됩니다. ඒ කියන්නේ මේ පිරිමින්ගේ 한복 එක කලිසම ඊළඟට
චොගොරි එක නැත්නම් චොක්කිලෝ කියන අපි අර මොකද්ද මේ half coat එක වගේ ඒක ඒකෙන් නිරූපණය වෙනවා කියන්නේ. යොසොන් හාන්බෝගන් කියන්නේ ගැහැණු කට්ටියගේ හාන්බෝගන් එක චිමාවා කියන්නේ සාය සහ චොගොරිරෝ කුසොන් තෙම්නිදා චොගොරි කියන්නේ අර මොකද චොගොරි කියන්නේ දැන් අරවට මම අර ඉස්සලා පෙන්නුවා අර අද්දික වගේ එක අන්න ඒක. කියන්නේ ගැහැණු කට්ටියගේ සාම්ප්‍රදායික හාන්බොක් එක සාම්ප්‍රදායික කොරියානු ජාතික ඇඳුම සාය සහ චොගොරි එකෙන් සමන්විත වෙනවා. හාන්බෝගන් චයොන් සරවුන් මොකද මේ හාන්බොක් එක ස්වභාවික වූ චුරම් රැලිස් වා සහ පුන්සොන්හන් මොකද මේ රැලිස් සහ අර පිරිපුන් සිල්රුවේසරෝ පිරිපුන් ස්වභාවයක් පිරිපුන් අර ආකෘතියකින් මෝදන් ආකෘතියක් බැවින් මෝදන් සියලුම චේවන්නේ සරම්දලෙගේ ඒ කියන්නේ සියලුම ශරීර තියෙන ඒ කියන්නේ කළු සුදු උස්සමිටි මහත කෙට්ටු සියලු මිනිසුන්ට ඕල්රින්තානන් චම්චොමිස්සම්නිදා ගැලපීම ගොඩක් වාසිදායක කියලා කියනවා. ඒ කියන්නේ ඔයාලට මෙතනින් ගන්න ඕන මෙතනින් සාපේක්ෂ ගන්න ඕන පිරිමින්ගේ හන්බොක් එක පාදි කලිසම සහ චොගෝරි. හරිද? පිරිමින්ගේ හන්බොක් එක කලිසම සහ චොගෝරි. කලිසමයි චොගෝරි එකයි නැත්නම් චොක්කිරෝ. ওই තුනෙන් තමයි සමන්විත වෙන්නේ. ගැහැණුන්ගේ හන්බොක් එක කලිසම සහ චොගෝරි. චොගෝරි කියන්නේ අර මං කිව්වා අර පෙන්න මුලින්ම චොගෝරි එකෙන් සමන්විත වෙනවා. හන්බොක් එක ඊළඟට කියන්නේ හන්බොක් එක හන්බොක් එකේ ස්වභාවිකව රැලි තියෙන රැලි සහ අර පිරිපුන් ස්වභාවයක් ඇති නිසා ඕනම හැඩතලයක් තියෙන මිනිසුන් වෙත මේක හොඳට ගැලපෙනවා. රයිට්? එතකොට ඔයාලා මෙතනින් ගන්න ඕන පිරිමින්ගේ හන්බොක් එක මෙන්න මේ ටික තමයි ගැහැණු කට්ටියගේ හන්බොක් එක මෙන්න මේ ටික මේක හන්බොකේ වාසි නම් මේකේ හන්බොකේ වාසි කියන්නේ ඕනෑ කියන්නේ මේකේ අර ස්වභාවික රැලි තියෙනවා. ඊළඟට අර හොඳට පිරිපුන් ස්වභාවයක් තියෙන ඉඳ ඕනම මිනිසුන්ගේ සිරුරකට මේක හොඳට ගැලපෙනවා. right කරෝනා ඒ කෙසේ වෙතත් චොන්දෝ හන්බොගන් පෙයොන්සොන් බොගරෝ ඉප්කියන ඒ කියන්නේ මෙම එසේ කෙසේ වෙතත් සාම්ප්‍රදායික හන්බොක් සාමාන්‍ය ජීවිතයේදී අඳින ඇඳුමක් වගේ අඳින්න මොකද්ද මේ තාසොන් පුල්පෙයොන් හන් චොමිස්සෝ ඒ කියන්නේ මෙම කියන්නේ සාමාන්‍ය ඇඳුමක් වගේ අඳින්න මේක ටිකක් තරමක් අපහසුයි. එම නිසා යෝජමේනන් මේ දවස්වල චොන්දෝ හන්බොගන් කේරොන් හාමයෝ මන්දන් සිංහල් හන්බොගල් ඉබ්නන් ඒ කියන්නේ මේ දවස්වල රයිට් සාම්ප්‍රදායික ඇඳුම් මොඩිෆයි කළා මේක අර අප්ඩේට් කළා වෙනස් කළා චේන්ජ් කළා යථාර්ථකාලීන කළා රයිට් කරලා හදපු සිංහල් හන්බොගන් ඒ කියන්නේ එදිනදා ජීවත් වීමේදී අපි අඳින හන්බොක් ඒ කියන්නේ හන්බොක් එක අඳින සාම්ප්‍රදායික හන්බොක් එක අපිට අඳින්න අමාරුයි අන්න ඒ හින්දා මේක පොඩ අපි මොඩිෆිකේෂන් කරලා අපි ඒක හදා ගන්නවා ඒ හන්බොක් එකම තමයි හැබැයි අපි හදා ගන්නවා එදිනදා ජීවත් වීමේදී අඳින්න පුළුවන් හන්බොක් එකක් විදිහට අපි ඒක මොඩිෆයි කරගන්නවා චේන්ජ් කරගන්නවා ඉබ්නන් එහෙම හදන ඇඳුම් ඉබ්නන් මිනිසුන් සරම්දරේ මිනිසුන් මානසිකව ඉස්සමලා වැඩි වෙමින් පවතිනවා right සිංහල් හන්බොගන් චොන්දෝ හන්බොක් පොදා ඒ කියන්නේ සිංහල එමෙම එදිනදා ජීවිතයේදී අඳින හන්බොක් සාම්ප්‍රදායික හන්බොක්කට වඩා ඩිසයින් එක තන්සුන් හගෝ ඩිසයින් එක සරල චාම් වන අතර සිල්යොන් චොගේසෝ කියන්නේ සිල්යොන් චොගේසෝ කියන්නේ අර චාම් වන අතර අර මොකද්ද අපි කියන්නේ අර මේ සිල්යොන් චොගේසෝ මොකද්ද මේ අර සාම්ප්‍රදායික කියන්නේ ඒක පහසුයි අඳින්න. කියන්නේ ඒක සරලයි. සිල්ලෙන් චොගේසෝ කියන්නේ අර අපි මොකද්ද කියන්නේ ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව
ගිකව ඔන්ජන ඕන වෙලාවක පෙවුන්හගේ පහසු ලෙස ඉබල්සු ඉස්සම්නිද පහසු ලෙස අඳින්න පුළුවන් කියලා කියනවා. ඉරුම්හන් මෙවැනි හන්බොගේ මෙවැනි සාම්ප්‍රදායක කොරියානු ජාතික ඇඳුමේ පෙවුන් හානන් හන්බොගේ මෙවැනි සාම්ප්‍රදායක ඇඳුමේ මාරුවීම 한복의 කොරියානු ජාතික ඇඳුමේ තේචුන්හායේ කියොක් හායොත්සම්නිදා ඒ කියන්නේ මෙවැනි 한복 එකේ මාරුව 한복 එකේ අර ප්‍රසිද්ධියට මනාදායකත්වයක් උහුලනවා කියලා කියනවා. රයිට්. ඔයාම දැන් මොකද ගන්න ඕනද උඩ? දෙන්න ගන්න ඕන. ඒ වගේම සාම්ප්‍රදායික 한복 පෙයොන්සම් බොගොරෝ 입기에는 탄소 불변하게 좀 있어. ඒ කියන්නේ මෙහෙමයි ඒකෙසේ වෙතත් සාම්ප්‍රදායික ඇඳුම් කියන්නේ සාමාන්‍ය අඳින ඇඳුමට වඩා තාසෝ වඩාත් පුල්පයොන්හන් වඩාත් අපහසු right තරමක් අපහසු වන නිසා 요즘은 මේ දවස්වල චොන්දෝ 한복은 계란하여 만드는 생활 한복은 입은 사람들이 많아지고 있습니다. ඒ කියන්නේ මේ දවස්වල සාම්ප්‍රදායික ඇඳුම් මොඩිෆයි කළා ඒ කියන්නේ වෙනස් කළා හදනු ලබන එදිනදා ජීවත් වීමේදී එදින 생활 한복 එදිනදා ජීවත් වීමේදී ඇඳීමට හැකි ඇඳුම් හදලා ඒවා අඳින මිනිසුන් වැඩි වෙමින් පවතිනවා. 생활 한복은 සාම්ප්‍රදායික ජීවත් වීමේදී අඳින ඇඳුම චොන්දොන් 한복을 보다 චොන්දොන් සාම්ප්‍රදායික ඇඳුම් වල සාම්ප්‍රදායික කොරියානු ඇඳුමට වඩා 디자인이 단순하고 디자인 එක සරල charm නිසා charm වන අතර 실련 쪽에서 practically ප්‍රායෝගිකව 언제나 배운하게 입을 수 있습니다. 언제나 ඕනම වෙලාවක පහසු ලෙස ඇඳීමට හැකියාවක් තියෙනවා. 이런한 මෙවැනි 한복은 배운하는 한복이 대중화에 기억하였습니다. මෙවැනි මේ වගේ 한복 එකේ මාරුව කියන්නේ වෙනස් වීම 한복 එකේ ප්‍රසිද්ධියට මනා පිටුවහලක් වෙනවා ගොඩාක් ඉවහල් වෙනවා කියලා කියන්නේ. දැන් අපි එතනින් ගන්න ඕන මොකද්ද? සාම්ප්‍රදායික 한복 එක අපිට අඳින්න අපහසු. right සාම්ප්‍රදායික 한복 එක අපිට අඳින්න අපහසු දිනා ජීවිතේදී. ඒ අවසල එදිනදා කියන්නේ සාම්ප්‍රදායික 한복 අඳින්න කැමති කට්ටිය දිනදා ජීවිතේ 한복 එක පොඩ්ඩක් මොඩිෆිකේෂන් කරලා 생활 한복 එකක් يعني එදිනදා ජීවත් වීමේදී අඳින්න පුළුවන් හැකි 한복 එක අපි බවට පත් කරගන්න. අන්නේ ඒවා අඳින්න මිනිසුන් වැඩි වෙලා තියෙනවා. අඳින්න නැති මිනිසුත් ඉන්නවා කියන්නේ හොඳේ. කැමති يعني 한복 අඳින්න කැමති අය විදට්ට එදිනදා ජීවිතේදී සාමාන්‍යයෙන් අපි කියන්නේ එදිනදා ජීවිත වැඩවලදී මේ 한복 생활 한복 එදිනදා ජීවිතේදී අපි මොඩිෆිකේෂන් කරලා හදන 한복 එක අඳින මිනිසුන් වැඩි. 생활 한복은 එදිනදා ජීවත් වීමේදී අඳින්න හැකියාවක් තියෙන 한복은 චොන්දෝ 한복 කොට වඩා සාම්ප්‍රදායික 한복 වල ඩිසයින් එක සංසුන්හායෝ ඩිසයින් එක සරල වෙලා පැට්‍රිකලි ඕනම වෙලාවක පහසු ලෙස ඇඳීමට හැකියාවක් තියෙනවා. මෙවැනි ඇඳුම් නිසා මෙවැනි ඇඳුම මෙවැනි සාම්ප්‍රදායික ඇඳුම් මාරු වීම නිසා සාම්ප්‍රදායික ඇඳුම් කොරියානු සාම්ප්‍රදායික ඇඳුම් එකේ මොකද්ද ඇඳුම් වල මොකද්ද ප්‍රසිද්ධිය ඇඳුම් වල ප්‍රසිද්ධියට මනා පිටුවහලක් වෙලා කියලා කියනවා. right 한복은 입은 사람의 한복 එක අඳින මිනිසුන්ගේ මොකද්ද මේ යොන්රෝගිනා 한복 එක අඳින මිනිසුන්ගේ වයස යොන්රොන් ඉන වයස හෝ යොකල්තනේ තරා ඒ කියන්නේ එයාගේ භූමිකාව. අපි කියමු යා මොකද්ද එයාගේ තරාතිරම අනුව තරා සෙක්කල්ගවා දිචයිනි
චෝගම් තරම් නිදා සෙක්කල් එක පාට සහ ඩිසයින් එක ටිකක් වෙනස් කියලා කියනවා. කියන්නේ චාම් වෙන්නේ නැති චාම් නැත්තම් හොඳ කට්ටියගේ කියන අපි එක එක ගුරුවරුන්ගේ වෙනම දැන් අපි කියනවනේ දැන් අපිට සිංහල එකේ සිංහල වල තියෙනවනේ ගුරුවරුන්ට සාරිය කොටක් අඳින්නේ. අන්න ඒ වගේ හන්බොක් එක යාළගේ වෙනස් කියලා කියනවා. කේරොන්සිගේසෝ සිර්රන් ඒ කියන්නේ වෙඩින් එකේදී මනමාලයාගේ අම්මා සාමාන්‍යයෙන් නිල් පාට විධිමත් ආචාර සිරියඳුමක් අඳින ඇඳලා මනමාලියගේ අම්මා රෝස පාට විධිමත් ඇඳුමක් අඳිනවා කියලා කියනවා. රයිට්. ඊළඟට වර්තමාන තේගණය නම් හන්බොක් පෙසපිපෝලි හන්බොක් කියන්නේ කොරියානු ජාත් සාම්ප්‍රදායික ජාතික ඇඳුම අඳින ෆෙස්ටිවල් පෝ හන්බොක් හන්බොක් පැසොන්සෝ වැනි ඒවා මගින් හන්බොගේ මේ හන්බොක් වල අරම්දවුන් ලස්සන ලෝකය පුරා විහිදුවමින් තියෙනවා කියලා කියනවා. රයිට්. ඔන්න ඔච්චරයි ඔයාලා ගන්න ඕන. මේකෙන් අර මේ ටික නම් හොඳට පාඩම් කරන්න. එතකොට පාඩම් කරාන් පස්සේ ඔයාලට මේ කියන්නේ මේක ඔයාලගේ මේක දීලා තමයි අහන්නේ. රයිට්. ඒකින්ද හොඳට පාඩම් කරන්න අර අවංකොටුව කියන එක හොඳට කරන්න. කරන් පස්සේ මේක ඔටෝමැටික් මේක වචනෙන් වචනේ පාඩම් කරන්න උවමනාවක් නැහැ ඔයගලන්ට. රයිට්. මේක කරන් පස්සේ ඔයාලා මේකේ දලා මං කිව්වා වගේ මම දලාදාස කිව්වනේ ඔයාලට. දලාදාස ගන්න. රයිට්. කොරියානු ජාතික ඇඳුම මුලින්ම හන්බොක් කියලා කියනවා. එහෙම ජාතික ඇඳුම හන්බොක් කියලා කියනවා. ජාතික ඇඳුමේ ලස්සන රැලි තියෙනවා. ඊට පස්සේ ඒ රැලි තියෙනවා. ඊට පස්සේ ඇඳුම රැලි නිසා ලස්සනයි. ඒවා අඳින්නේ විශේෂ දවස් වලට සොල්නාල් වලට කේරොන් සික්කට ඒවා අඳිනවා. රයිට්. ඒවා දැන් වර්තමානයේ අඳින්න නිතරම අඳින්න බැරි හින්දා ඒවා වෙනම මොඩිෆිකේෂන් කරලා එදිනදා සෙන්වාල් හන්බොක් විදියට අපි හදා ගන්නවා. එදිනදා ජීවිතය අඳින්න පුළුවන් හන්බොක් විදියට හදා ගන්න ඒවා අඳින මිනිසුන් වැඩි. ඊළඟට තමන්ගේ වයස හෝ තරාතිරම අනුව ඒවා පාට ඒවා ඩිසයින් එක වෙනස්. රයිට්. ඊළඟට මොකක්ද කියන්නේ මනමාලයාගේ අම්මා නිල් පාට හන්බොක් නිල් පාට විධිමත් හන්බොක් එකක්ද මනමාලියගේ අම්මා රෝස පාට විධිමත් හන්බොක් එකක් අඳිනවා. රයිට්. ඊට පස්සේ මෙම හන්බොක් වල ෆෙස්ටිවල් තියෙනවා නැත්නම් ෆැෂන් ෂෝ තියෙනවා. ඒ හින්දා ඒවැ මාර්ගයෙන් මෙම හන්බොක් එකේ ලස්සන අලංකාරවත්කම ලෝකේ පුරා විහිදෙනවා. ඒ ලෝකේ පුරා විහිදෙන ඒවා අනිවාර්ය උදව් වෙනවා. නෝ ටික විතරයි. සරලව ටික ගත්තා නම් හරි. රයිට්. අපේ 15 චොම්බක ඉවරයි. මේ දින හන්බොක් එක මේ සාම්ප්‍රදායික හන්බොක් එක මේක සෙන්හාල් හන්බොක් එක. රයිට්. මේක සරලයින් ඩිසයින් එකක් මත් නෑනේ. මේකේ ඩිසයින් එකක් තියෙනවා. රයිට්. ඔක තමයි අපි එන මේක අඳින්න පහසුයි. මේ වගේ අඳින්න පහසුයි කියලා තමයි කියන්නේ. රයිට්. එහෙනම් අපි 16 වෙනි චොම්බෙන් හම්බෙමු. good luck ඔක්කොටම.